ගමි කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාන්න දිනි ගැටව කතා බහට කඩ එලිපත්තේ රංචු ගැහිනි මුදලාලි පාන් තියනවද? පාන් නෑනේ. පාන් තැටි තියනවා දෙන්නද? මුදලාලි මට එනම් මේ රෙදියෝද නිකල් ලයිට් පැකට් දෙන්න බැරිද? අනේ නිකන් ලයිට් නම් නෑනේ. ලකේ පුයිට් විතරයි තියෙන්නේ. මුදලාලි ලෑලි තියනවද? අනේ කොළුවෝ ලෑලිත් නෑනේ. ඒ මක්කටයි කොල්ලෝ ලෑලි. කඩේ බහලා දාන්න කියන්නේ. මුදලාලි මොනවා හොවන්නේ නැහැ ගෑත් එක මන් ඉන්නේ. ඔතමම කලයන් පොඩියකෝ යන්න මෙතනින්. ඒ මොකොත් නාහ. ලෑලි හොයන්න එනවා. මුදලාලි කොහොමද වන්දනාගමනක් ගියේ නැද්ද? නේ උපාලි. කොහේ වන්දනා ගමන් යන්නද උපාලි? උපාලි මේ කොහේ යන ගමන්ද? මම මේ නිකන් ආයා මුදලාලි. කොහො බලන්න? මොකද්ද මුදලාලි බැලුවේ? නෑ උපාලි කිව්වනේ නිකන් ආවේ කියලා. මං ඒකයි බැලුවේ. ඒකේ නූල් පොටක් වත් නැද්ද දන්නේ නෑ? හරි උපාලි. මුදලාලි ඒක නෙමෙයි මට බඩු වගයක් ගන්න තියෙනවා. මොනවද ඕනේ කියන්නකෝ ඉතින්. මුදලාලි මට දෙන්න හාල් කිලෝ එකයි පරිප්පු 250යි සීනි කිලෝ එකකුයි දෙන්නෝ. මුදලාලි තව මට දෙන්න හාල් මැස්සෝ 250යි පොල් තෙල් භාගයකුයි. උපාලි එච්චරයි නේද? ඔව් අයියෝ මුදලාලි ඉවරයි. අර මොකෝ උපාලි ඉවරයි කියලා කෑ ගැහුවා. මුදලාලි මම පොල් තෙල් භාගයක් ගත්තේ පහන පත්තු කරන්න. මුදලාලි ඒක උඩින් හාල් මැස්සෝ ටික තිබ්බද? යකෝ මූ පොල් තෙල් භාගය අරන් නිවයි යන්නද? මට එපා මුදලාලි වඩු මම යනවා යන්න. පිස්සු යකේ. උපාලි මොකෝ මේ ගියපයි මායියාවේ මොන හරි අමතක වෙලාවක් ගියාද? මුදලාලි ගැන ඇත්තටම මට පව් කියලා හිතුණා. මෙහෙම කරන්න හොඳ නෑනේ මුදලාලි. ඔය බඩු ටික දාලා දෙන්න මුදලාලි. උපාලි බඩු ටික දාලා තිබ්බේ. මුදලාලි දාන කීයද? එතනට දෙන්න උපාලි 1260ක්. මුදලාලි ගාන පොතට දාන්න. හෙට අවුරුද්ද සල්ලි බේරන්න. මේ දීපන් බඩු ටික. පළයන් මෙතනින් මගේ මරුණක. පළ. මුයකෝ පම්පෝරිය විතරයි. ණය පොතට දාන්න. ඇහුවොත් නම් බුදුබණ. අපේ අම්මත් මාවම කඩේ වෙනවනේ. මොනවද කොළුව බැලුවේ? මුදලාලි රෙදි හොද නිකල් ලයිට් කුඩ තියනවද? නිකන් ලයිට් කුඩු නෑ. ලකේ පොයිට් විතරයි තියෙන්නේ. පළයන් නිකන් උඹත් මෙතෙන්ට එනවා මෙතන නිකන් ලයිට් හොයාගෙන. මුදලාලි පිස්සුවද යනවද?